එයා දැන් account facility එකේම අපිට එකක් තියෙනවා පහළ. account closure request කියලා. මම ඩෝමන්ට් එකත් කියලා දෙන්නම්. account closure request. ඒ කියන්නේ account එකක් close කරන්න හදන්නේ. ඒකට account number එක දාන්න. ඔයා මොකක් හරි savings account number එකක් දාන්නකෝ. ඔයා හදපු එකක් තියෙනවා නම් ඒක ගන්න. නෑ account number එක name එක දැන් ඔයා පෙරේරා කියලා දැම්ම. ඒ account එකේ කීයක් තියෙනවද? available balance එක 1900ක් තියෙනවනේ. එතකොට පහළට යන්නකෝ. එක්ක අපි ඔය 1900ම withdraw කරන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් ඔය 1900 ඔය එතන තියෙන තව account number කියලා එකක්. අන්න ඒකට transfer කරන්න ඕනේ. හරිද? දැන් ඔයා වෙන account number එකක් අරගෙන මේ ප්‍රබුද්ධ ඉස්සලා මේකේ balance එක බලා ගන්නකෝ. ඊට පස්සේ ඕක transfer කරන්න. ඒකේ balance එක දන්නවද ඔයා කීයද කියලා? remark එකකුත් දාලා balance enquiry එකත් බලන්න customer account statement එකකුත් අරගෙන බලන්න. Close. ඔව් close. ඊට පස්සේ අහපැත්තට ගිහලා authorize කරගන්න. account facility එකේම closure authorize. ඇවිල්ලා නැහැ. මේ අනිත් එකෙන් කරන්න බලන්න මේ ප්‍රබුද්ධ. UAT එකෙන්ද? ඕකෙන් හරි මේ අර wealth bank අර මම එදා දුන්න link එකෙන් හරි ඔන්න ඕකෙන් බලන්නකෝ. නෑ request එක දාලා ඉන්න.
ඒක වෙනම environment එකක් නෙමේ ප්‍රබුද්ධ. එතකොට අපි අරක කරන්න වෙනවා. අලුත් account එකක් ගන්න වෙයි. ඔය environment එකේ තියෙන account එකක් ගන්න වෙයි. ඉස්සෙල්ලාම ඔය account එකේ balance එක බලාගමු කොතනින් අපි. 54000ක් තියෙනවා. හරිද? එක්කොම 54000ම අපි withdraw කරලා close කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන එකකට දාන්න ඕනේ. එතකොට වෙන පහලට යන්නකො. අපි account number එකක් search කරලා ගන්න කොතනින්? යට එක අරගෙන ඔයා ඒක තව ටැබ් එකක් ඕපන් කරන ඒකේ account balance එක බලා ගන්නකො. ටැබ් එක ඩුප්ලිකේට් කරගන්න. නෑ. ඔතනින් ටැබ් එක ඩුප්ලිකේට් කරගන්න. ඕක කොහොම තියලා. පන්දායි. 5000ක් තියෙනවානේ. හරි. දැන් ඔයා අරක මේ රිමාර්ක් එකක් දාලා ක්ලෝස් කරන්නකො බලන්න. අර ඉස්සෙල්ලාම ඊට පස්සේ මේ නෑ. තාම බෑනේ. අතන ෆැසිලිටි එකට ගිහලා ඒක ඕතරයිස් කරගන්න. දැන් බලන්නකො අතන accounts දෙක ගිහිල්ලා. එකක් බිංදුව වෙන්න ඕනේ අනිත් එක 59000. ස්ටේටස් එක ඒකේ ඇක්ටිව්. අර ක්ලෝස් කරපු එකේ ස්ටේටස් එක ක්ලෝස් වෙලා තියෙන්න ඕනේ. ක්ලෝස් කියලා පෙන්වන්න ඕනේ. හරිනේ ස්ටේටස් එක ක්ලෝස්ඩ් බැලන්ස් එක බිංදුව. ඒ විදිහට තමයි එතකොට account එකක් ක්ලෝස් කරන්නේ. හරිද? ඊට පස්සේ බලන්න ඕනේ ඩෝමන්ට් එක. ඩෝමන්ට් කියලා කරනවා ඩෝමන්ට් වෙනවා කියලා කියන්නේ account එකක් අපි මේ අර මුකුත් transactions කරන්නේ නැතුව ඉඳලා ඒ account එකට මේ මුකුත්ම transaction කරන්නේ නැතුව ඉන්නකොට ඒ account එක නිකන් අර ඒකේ අපිට මුකුත් කරගන්න බෑ. අපි සල්ලි දැම්මට වැඩක් නෑ. අපි බැංකුවට ගිහිල්ලා කියලා තමයි ඒකේ ඩෝමන්ට් එක අයින් කරගන්නේ. ඩෝමන්ට් වෙනවා කියලා කියන්නේ දැන් අපිට ඩෝමන්ට් කවුන්ට් එකක් ප්‍රොඩක්ට් එකේ සෙටප් කරගන්න පුළුවන්. හරිද? ඩෝමන්ට් කවුන්ට් එක සාමාන්‍යයෙන් 365ක් දින 700ක් එහෙම අපිට හදන්න පුළුවන්. ඒ කියන්නේ දින 365ක් අපි account එකට කිසිම transaction එකක් නොකර තිබ්බොත් ඒ account එක ඩෝමන්ට් වෙනවා. හරිද? එතකොට ඩෝමන්ට් වෙන accounts අපි ඇක්ටිව් කරගන්න ඕනේ ඔය ස්ක්‍රීන් එකට ඇවිල්ලා. ඩෝමන්ට් එක වෙන්නේ EOD එකේදී ඔටෝමැටිකලි. හරිද? ඒක දැන් අපිට බලා ගන්න පුළුවන්. ඔයා මේ එන්වයරන්මන්ට් එකේද ප්‍රබුද්ධ අර 25 වල හිර වෙලා ඉන්නේ මේකද? ඔය එන්වයරන්මන්ට් නැත්නම් අනිත් එන්වයරන්මන්ට් එකද? ඉරුන්නේ. ගියාද? ඔව්. එහෙනම් අපි අනිත් එකේ කරමුකෝ බලන්න. මොකද දැන් මේකේ වාට මේ process එක බලන්නත් එපැයිනේ. හැබැයි මේක තමයි මම මේ ඊයේ වෙනකන් කරේ හැමදේම. ඕකද කරේ? ඔව් 26 කියලා තියෙන්නේ. එහෙනම් ඕකෙම කරමුද? ආ. එහෙනම් මෙහෙම කරන්නකෝ. ඔයා යන්නකෝ මේ system administration එකට. system administration එකට ගිහිල්ලා ඔයා මෙහෙම කරන්න ඕක savings account product එකක් create කරන්න යන්නකෝ ඉස්සෙල්ලම product creation එකට යන්න උඩ තියෙන්නේ නෑ
ප්‍රොඩක්ට් ක්‍රියේට් එක සිස්ටම් ඇඩ්මින් එකේ ඔතනින් කරන්නේ account ක්‍රියේට් කරන එකනේ. අපි දැන් හදන්නේ ප්‍රොඩක්ට් එකක් හදන්න සේවිංස්. ක්‍රියේට් එඩිට් එකට ගිහිල්ලා අපි අලුත්ම එකක් හදමු. ක්‍රියේට් නිව්. එතකොට ප්‍රොඩක්ට් කෝඩ් එකක් දෙන්නකො මොකක් හරි ඉලක්කම් 4ක. ප්‍රොඩක්ට් නේම් එක අපි දෙමු. අපි දැන් ඩෝමන්ට් ප්‍රොසෙස් එක චෙක් කරගන්නනේ ඕනේ. ඩෝමන්ට් කියලාම දාගන්නකො. එතකොට ඩෝමන්ට් account හරිම කරන්සි එක දෙන්න. ඔතනින් අපි ගන්නවා පාස්බුක් එකක් මේ ප්‍රොඩක්ට් එකට ඉෂුව කරනවද නැද්ද කියන එක. හරිද? ඒක තමයි ඔතනින් අපි කන්ෆිගර් කරන්නේ. දැනට ඔක්කොම තියමු ඕනේ නැත්තම් ඕක නොදා තියන්න පුළුවන්. GL codes ටික අපි GL හදාගන්න ඕනේ. අර ජෙනරල් ලෙජර් එකකින් හදාගෙන ඔතනින් තමයි දාගන්නේ. ඒතර ගොඩක් වෙලාවට මේ ඕකේ GL අනිත් ප්‍රොඩක්ට්ස් වල වගේම සමාන විදියට තමයි දෙන්නේ. එතකොට මේ අනිත් ටැබ් එකට යන්නකෝ. අනිත් ටැබ් එකේ යන්නකෝ ඔයා මේ නෑ. අන්න හරි. එතනට ගිහිල්ලා යන්නකෝ මේ සිස්ටම් ඇඩ්මින් එකට. ගිහිල්ලා ක්‍රියේට් එඩිට් එකට යන්න save in products. ඒකේ ඔය ඔතන තියෙන normal saving කියලා තියෙනවා. උඩ සර්ච් කරන්නකෝ. ඒකේ ප්‍රොඩක්ට් එක අරගන්නකෝ. normal saving කියන එක ගන්නකෝ. 11යි 11 හරි. අන්න ඒකේ තියෙන මේ GL codes ටිකම ගන්න. 4000යි 2005යි 2100යි. සාමාන්‍යයෙන් හැම ප්‍රොඩක්ට් එකකටම කම්පැනි වල එකම GL එක තියෙන්න පුළුවන්. 2005 නේ. ඒක 2100යි. ඊට පස්සේ interest information එකට යන්නේ periodic interest calculation එක. ඊට පස්සේ interest rate එකට දෙන්න පොඩි ගාණක් 3 හරි වෙන. day basis එක 365. dormant count එක තමයි ඔන්න ඔතනදී අපි දෙන්නේ. හරිද? දැන් අනිත් products වල එහෙම හදලා ඇත්තේ ඔතන 365යිම කියලා. එතකොට දැන් එහෙම බැලුවොත් ප්‍රබුද්ධ අපි 365ක EOD දාගෙන යන්න එපා dormant එකක් බලන්න. හරිද? එහෙම නැතුව අපි දැන් මේකේ අපිට ලේසියට අපි නිකන් දාගමු දවස් 4ක් විතර දාගන්නකො dormant count එක. ඒ කියන්නේ දවස් 4ක් ඔයා එක දිගට transactions නොකර තිබ්බොත් 4 වෙනි දවසේ EOD එකේදී ඒක dormant වෙනවා. ඒ account එක. ওই product එකෙන් තියෙන account එකක් dormant වෙනවා. හරිද? initial deposit එක 500යි. interest calculation start date එක 25. month එකයි every එකයි. අරකත් එකයි. අරක EOD. charges දැනට මුකුත් නැහැ. checklist දැනට ඕනේ නැහැ. අපි ඔහොම දාගමු. branch information all දාලා tag එකක් දෙන්න මේ name එකම product name එකම දෙන්න. basic details වලට ගිහලා name එකම copy කරන්න. product name එකම add කරන්න. save කරලා authorize කරගන්න.
දැන් ඔතරයිස්ඩ් තුනා. ඊළඟට අපි කරන්න ඕනේ දැන් ඔය ප්‍රොඩක්ට් එකෙන් අපි account එකක් හදාගන්න. සේවිංස් account එකක් හදන්නකෝ. savings account management. Account create. ඔයාට මේකේ පාත් එක මතක නැත්නම් ප්‍රබුද්ධ මේ KT වලින් පස්සේ ඒ ටික ඕන ඔයා Excel එකක හරි Word එකක හරි දාගන්න. මට අමතකයි වගේ නම්. ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරන්න. අර ඩෝමන්ට් කියලා අපි හදාගත්ත එක දාන්න. ප්‍රොඩක්ට් එක. ස්ප්‍රෙඩ් එක නැතුව හරි කමක් නැහැ. සිග්නේචර් එක ඇඩ් කරගන්න. සේව් කරගන්න. ඒව ඕනේ නැහැනේ අපි දැනට දාගෙන යන්න. ඔතරයිස් කරගන්න. account authorize එක. දැන් ඕකට initial deposit එක කරගන්නකො cash management එකට ගිහිල්ලා. දැන් ඔන්න අපි දැන් ඔන්න EOD දාන්න පටන් ගමු. හරිද? 4ක් දැන් දාමු. දැන් 26 නේ ඉන්නේ. අද EOD එක දාන්නකො. මට පොඩ්ඩක් චුට්ටක් පහලට යන්නකො චුට්ටක්. ප්‍රොසෙස් එක ඇතිනේ නේ. යන්කො මේ දාමුකො මේ යනවනේ හරි. ප්‍රබුද්ධ ඔයා ඔහොම දැන් 26 දැම්මා. අපි අතන දවස් 4යිනේ දැම්මේ කවුන්ට් එක. හරිද?
26 අද අහුවෙන්නේ අද වා ට්‍රාන්සැක්ෂන් එකක් කරානේ. එතකොට අද ඒක වැලිඩ් වෙන්නේ නැහැ. ඩෝමන්ට් වෙන්න බෑනේ. ඒතර ඔයා 27 එක දාන්න, 28 දාන්න, 29 දාන්න, 30 දාන්න. හරිද? 30 දැම්මට පස්සේ බලන්න ඒ account එක ඩෝමන්ට් වෙලා තියෙන්න ඕනේ. හරිද? මට පොඩි කෝල් එකක් තියෙනවා. ඔයා ඔහොම ඉඳගෙන දානවා. EOD ටික මම මියුට් කරගෙන ඉන්නම්. හා. මේකට ගහන්න බැරුව ඉන්නේ පුළුවන්. කරන්න බැරි
උදා දෙන්න නොත් ලයිනවා. එක් දෙන්නවා. නෑ. ඉතින් කරන මට පොඩ්ඩක් වැඩි විදිහට බලන්න. ඔයාලා යන්න. ඔක බලන්න. පොඩ්ඩක් එකට යන්න. ඔව්. යන්න. ආ. අපි අපේ මියගේ පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. ආවගේ තියෙන්නේ. නැස්සලා. හයි
Hello. Nè, office. Đó, kêu. Nè, đó. Để chia đến cái chút. Thế bên cái máy. Để chia đến.
හෙලෝ ප්‍රබුද්ධ. ඔව්. මේ ඔය අරක ඕටෝමැටිකලි ඩෝමන්ට් වෙලාද? නෑනේ. අර ඩෝමන්ට් එකේ මේ ස්ක්‍රීන් එකට ඇවිල්ලා නැද්ද? නෑ. account facility එකකට ඇවිල්ලා නැද්ද? balance enquiry එකේ එකට ගියාමත් status එක වෙනස් වෙලා පෙන්වන්නේ නැද්ද? ඒ process එක වෙන්නේ නම් එහෙම සමහර විට ඕකේ මේ අමිල deactivate කියන්නේ active කරලා නැද්ද දන්නෙත් නෑ. ටියුනේ ඒක dormant කියලා dormant වෙන්න ඕනේ. ඒක වෙන්නේ ඒ විදිහට. හරිද? අතන ඊට පස්සේ facility account facility එකට ඇවිල්ලා ඔයාට පුළුවන් ඒක මේ dormant එකෙන් ආපහු අයින් කරගන්න. ඇවිල්ලා ඊට පස්සේ ඒක authorize එකට දැම්මහම authorize කරාම ඒක ආයෙ active account එකක් විදියට තියෙනවා. මොකද dormant එකකට අපිට කෙලින්ම ඇවිල්ලා මේ සල්ලි දාගලා එහෙම කරන්න බෑ. ඒක බැංකුවෙන් තමයි මේ dormant එක අයින් කරලා දෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ උතන notification maintenance කියලා තියෙන්නේ ප්‍රබුද්ධ. ඒකේ තාම අපි QA කරලා නැහැ. ඒක එතකොට අපිට දැන් කොහොමත් බලන්න විදිහක් නැහැ. එතකොට account facility එකේ තියෙන ওই ටික තමයි. අ, අ, ම්. ඔයා චුට්ටක් ඔය dormant එක, closure එක, ඔය hold fund hold එක ඒ ටික පොඩ්ඩක් මේ ඔයා වෙනම ලියා ගන්නවා නම් ලියා ගන්න. නැත්නම් අමතක වෙන්නත් පුළුවන්නේ. ස්ටෙප්ස් ටික මේ ඒක එහෙම ලියා ගන්න. ඒතර ඔයා මයික්‍රෝ බැංකින් එක කරාද මේ ප්‍රබුද්ධ? ඒකේ මුකුත් අවුලක් නැද්ද? සොසයිටි හදලා ඊට පස්සේ ඒක සේව් කරලා ඔතරයිස් කරලා ඒකට මෙම්බර් කස්ටමර්ස්ලා ඇඩ් කරලා ඒක කරාද? කස්ලා ඇඩ් කරේ නෑ. මොකද්ද? කස්ලා ඇඩ් කරේ නෑ. ඇඩ් කරේ නැහැ කියලාද කියන්නේ? ඔව්. මෙම්බර්ස්ලා ඇඩ් කරන්න මෙම්බර් මැනේජ්මන්ට් එකෙන්. කස්ටමර්ස්ලා හදලා ඒගොල්ලෝම ඇඩ් කරන්න තියෙන්නේ. ඔය ඉස්සෙල්ලාම කස්ටමර්ස්ලා මේ 4-5 දෙනෙක් ක්‍රියේට් කරගන්න. ක්‍රියේට් කරගෙන ඊට කස්ටමර් මැනේජ්මන්ට් එකෙන් කස්ටමර්ස්ලා 4-5 දෙනෙක් ක්‍රියේට් කරගෙන ඊට පස්සේ ඒගොල්ලෝම ඇඩ් කරන්න මෙම්බර් මැනේජ්මන්ට් එකට ගිහිල්ලා. NIC එකෙන් සර්ච් කරලා ඇඩ් කරන්න පුළුවන්. ඔයා හදපු සොසයිටි එකට. ඔතන තියෙන ඔය NIC එකෙන් සර්ච් එකක්. ඒකේ ඔයා හදපු කස්ටමර්ස්ලාගේ NIC දාලා ඔයාට මේගොල්ලොන්ව මේ ඇඩ් කරගන්න පුළුවන් ඒ සොසයිටි එකට. ඒක ඕනෙත් මැන්ඩටරි නෑනේ ඕනෙත් නෑ. ඔයාලා ඇඩ් කරන්නකෝ. හරි ඊට පස්සේ තව කස්ටමර් කෙනෙක්ව දාන්නකෝ. සේව් කරන්නකෝ බලන්නද? හරි. දැන් ඔය සොසයිටි එකේ ඉන්න කස්ටමර්ස්ලා ඊට පස්සේ කස්ටමර් මැනේජ්මන්ට් එකට ගිහිල්ලා ඒගොල්ලොන්ගේ මේ ඇටෙන්ඩන්ස් එහෙම මාක් කරන්න පුළුවන් ওই සොසයිටි එකට. සොසයිටි නේම් එක මොකද්ද? අන්න ඒකට කස්ටමර් මැනේජ්මන්ට් එකට යන්නකෝ. කස්ටමර් මැනේජ්මන්ට් එක. ඒකේ තියෙනවා මේ ඔය මේ කස්ටමර් ඇටෙන්ඩන්ස් කියලා තියෙන්නේ. ඒතර ඒ කස්ටමර්ස්ලව ඔයාලට මාක් කරන්න පුළුවන්. ඒගොල්ලොන් අර සමිතියට ආවද නැද්ද ඒ ටික. බ්‍රාන්ච් එකයි සෙන්ටර් එකයි ගෲප් එකයි ගන්නකො ඒ බ්‍රාන්ච් එක අරගෙන
ඔය දැන් පෙන්නන ඔයා ඇඩ් කරපු කස්ටමර්ස්ලා. ඊට පස්සේ ඒගොල්ලෝ ආවද කියලා මාක් කරන්න පුළුවන්. නැත්තම් ආවේ නැද්ද සමිතියට. හරිද? ඊට පස්සේ ඔයාට එතන මාක් කරලා ඊට පස්සේ යන්නකෝ ආපහු කස්ටමර් මැනේජ්මන්ට් එකේ තියෙනවා ඔතන කස්ටමර් ඔයාට ඊට පස්සේ ගෲප් ඇටෙන්ඩන්ස් රිපෝට් එක බලන්න පුළුවන්. මෙම්බර් ඇටෙන්ඩන්ස් රිපෝට් එක බලන්න පුළුවන්. අ, ඊට පස්සේ සොසයිටි ග්ලෝබල් විව් එක බලන්න පුළුවන්. මේ බ්ලැක් ලිස්ට් එක බලුවද මේ ප්‍රබුද්ධය? අර අප්ලෝඩ් බ්ලැක් ලිස්ට් කස්ටමර් එක එක්සෙල් එක අප්ලෝඩ් කළා. ඕකෙන් නෙවෙයි. අප්ලෝඩ් කරන්න එපා ඉස්සෙල්ලාම අර එහා පැත්තේ තිබ්බ ස්ක්‍රීන් එකේ අප්ලෝඩ් බ්ලැක් ලිස්ට් කස්ටමර් එක. ඔතන ගිහලා ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ෆෝමැට් එක මුලින්ම. හරි දැන් ඔතන ඔයා කස්ටමර් කෙනෙක්ගේ ID නම්බර් එකකුයි නමකුයි දාන්නකෝ. ওই සිස්ටම් එකේ ඉන්න එක්කෙනෙක් දැම්මත් කමක් නැහැ නැති එක්කෙනෙක් දැම්මත් කමක් නැහැ. ඉන්න එකකුයි නැති එකකුයි දෙකක් දාන්නකෝ ඔතනට ඒ Excel එකට. වෙන්නේ මොකද්ද? නැහැ. එහෙම වුණොත් මෙතන ID එක දාලා මෙතන නම දාලා ඊට පස්සේ අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඔව් අතන අප්ලෝඩ් කරාම ඊට පස්සේ ඔයා දැන් ඒ එහෙම ඔයාට ඔය Excel එක හදාගෙන නැති, ඒ කියන්නේ Excel අර වැඩ කරන්නේ නැති නිසා නේද එතන ටයිප් කරන්න බැරි. එහෙම එකක් නේද? ලැප්ටොප් එකේ මේ Excel නෑනේ නේ. සපෝට් කරන්නේ නෑනේ නේ. නෑ. ඔයාට ඒක මේ OneDrive එකෙන් Excel එකක් අරන් එතනට අප්ලෝඩ් කරන්න බැරි වෙයිද? OneDrive එකෙන් Excel එකට ඒක දාගන්නකෝ මේ අලුත් Excel එකක් අරගෙන. ඔය තියෙන විදියටම ගන්න. ඉන්න කස්ටමර් කෙනෙකුයි නැති එක්කෙනෙකුයි දෙකක් දාගන්නකෝ.
ක්ලෝස් කරලා ගන්නකො මේ ප්‍රබුද්ධ. කස්ටමර් එඩිට් එකට ගිහින් ගන්නකො. කස්ටමර් මැනේජ්මන්ට් එකේ කස්ටමර් එඩිට් එකට ගිහලා ගන්න. දැන් නැති එක්කෙනෙක්ව දාන්න. අප්ලෝඩ් කරන්නකො අතනට. එතන අප්ලෝඩ් කරන්න දෙන්නේ නැද්ද මේ ප්‍රබුද්ධ? සේව් කරන්න බැලුවේ. කස්ටමර් මැනේජ්මන්ට්. බ්ලැක්ලිස්ට් කස්ටමර්. සෝස් එක තෝරන්න. සපෝට් කරන්න නැති හින්දා බෑනේ. නෑ චූස් ෆයිල් දීලා OneDrive එක දෙන්නකො. එතනින්. නෑ චූස් වැඩ කරයිනේ. රීසන් එක දාන්න. සෝස් එකයි රීසන් එකයි ටික දාන්න. සෙන්ට්‍රල් බැංක් එකෙන් චූස් ෆයිල් ගිහලා ඔයාගේ අර OneDrive ෆෝල්ඩර් එකම දුන්නා නම් හරිනේ. එතන චූස් ෆයිල් ගිහිල්ලා එතන ෆයිල් එකක් දෙන්න බෑනේ. නෑ මම කියන්නේ OneDrive ලොකේෂන් එකට ගිහිල්ලා එතනින් දුන්නා නම් හරිනේ ඔයාගේ Excel එක. ඔයා සිස්ටම් එකේ ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නෑ. අන්න ඒක එතන ඔයා අන්න එතනින් සේව් කරන්න පුළුවන් නේද Excel එක.
Excel එක එතනට ආවෙත් නෑ. Excel එක තියෙන තැන චුට්ටක් කියන්නකෝ. අර black list කියලා තියෙන්නේ නෑ. ඔහොම ඕකෙන් යන්න ඕන එපා. මේ අර OneDrive එකෙන්ම යන්නකෝ. අර තිබුණේ tab එක. මෙතනින්ද යන්න කියන්නේ. ඔව්. නෑ. ඔය තියෙන උතන black list කියන ඔය Excel එක. මෙහා පැත්තේ. මේකේ ඒක ඔතන ඔය තියෙන්නේ. උඩ බා එකේ තියෙන black list කියන ඒ Excel එකනේ. ඔය තියෙන උඩ. හරි. දැන් ඕකේ මේ ඕකේ ලොකේෂන් එක චුට්ටක් බලන්නකෝ. තියෙන එක තියෙන recent ප්‍රබුද්ධ හර්ෂණස් OneDrive. ඒවනේ තියෙන්නේ. ලොකේෂන් එක එතනින් change කරන්න. ඒ උඩ බාරක ඇදලා දාන්න විදිහක් දන්නේ නෑනේ. ඒක එනවා ප්‍රබුද්ධ ටීම්ස් වල මේක වාතයක් තමයි. සමහරලාට මුකුත් කරගන්න බෑ. හරි කමක් නෑ ඒක කරගන්න බැරි නම් ඔයාලට දැන් තේරෙනවනේ ඒක කරන්න ඕනේ කොහොමද කියන එක නේද? එතන අප්ලෝඩ් කරාම ඊට පස්සේ පෙන්නනවා මේ අර Excel එකේ ඉන්න කස්ටමර්ස්ලා ටික පහළ grid එකේ. හරිද? ඒ විදිහට තමයි මේ එතන අප්ලෝඩ් blacklist customer කරන්නේ. එතකොට ඔයාලට පුළුවන් අතන මයික්‍රෝ බැංකින් එකට ගිහිල්ලා මෙම්බර්ස්ලා ටිකක් ඇඩ් කරලා ඊට පස්සේ ඒගොල්ලෝගේ ඇටෙන්ඩන්ස් මාර්ක් කරලා එතන රිපෝට්ස් ටිකක් තියෙනවනේ කස්ටමර් මැනේජ්මන්ට් එකේ. ඒ ටිකක් චුට්ටක් බලන්න. හරිද? ඒ ඔය මෙම්බර්ස් ඇඩ් කරාට පස්සේ ගන්න රිපෝට්ස් වගේක් තියෙනවා. group attendance report එහෙම කිය. ඒ ටික මේ ඒ ටික පොඩ්ඩක් බලනවද මේ ප්‍රබුද්ධ? ආ. එතකොට ඔයා දැන් කස්ටමර් එකට යන්නකො චුට්ටක්. අපිට තව මොනවද කස්ටමර් එකේ එතකොට කරන්න මුකුත් ඉතුරු නෑනේ. කස්ටමර් මොඩියුල් එක එතකොට හරි මං හිතන්නේ. එන්නේ ක්‍රියේට් කරලා, ඔතරයිස් කරලා, එඩිට් කරලා ඒ පාර්ට් එක හරිනේ. ඊපස්සේ මෙම්බර්ගේ ඇටෙන්ඩන්ස් මාර්ක් කරා, අප්ලෝඩ් බ්ලැක්ලිස්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන රිපෝට්ස් බලන ඒවා. හරිද? ඒ රිපෝට්ස් ටික අරගෙන බලන්න. සිග්නේචර් ඇඩ් කරන පාර්ට් එකත් හරිනේ. සිග්නේචර් ඩිලීට් එකත් අවුලක් නෑ. ඒ ටික ඔක්කොම කළා නේද තියෙන්නේ? ඔව්. ඒක හරි. හරිද? එතකොට account facility එකෙත් ටිකත් ඔක්කොම හරිනේ. ඒ අන්ට්‍රාන් පිට එකයි ඩෝමන්ට් එකයි සෝෂල් ඒක හරි අර යට කොටස අපි කිව්වේ කරලත් නෑ කොහොමත්. ඒකත් හරි. හරිද? ඊළඟට කෑෂ් මැනේජ්මන්ට් එක. කෑෂ් මැනේජ්මන්ට් එකේ වැඩ ටිකක් අපිට තියනවා කරන්න. හරිද? ඔයාලට දැන් පුළුවන් එතකොට කෑෂ් withdrawal, කෑෂ් deposit ඒක පුළුවන් නේද? ඒවා පුළුවන්. අනිත් ටික අපි ලෝන් ඩිස්බර්ස්මන්ට් එකත් හරිනේ. ඔව්.
එකත් හරි. loan charge collection එකත් හරි. නෑනේ. customer should deposit එක මං charges add කරන විදිය කියලා දුන්නේ නැද්ද loan management එකෙන්? loan එකක් disburse කරනකොට කරා. customer should deposit එකයි disbursement charges එතන දෙකක් තියෙනවනේ. හ්ම්. එතකොට ඔතනින් ආවට පස්සේනේ ඔතන ඕකේ කරාමනේ අතනට ආපහු approval එකට යන්නේ. ඔව්. ඒක චුට්ටක් කරලා බලන්න ආපහු. ඒතර ඕකේ මං අනිත් එක කියලා දෙන්නම්. ඊට පස්සේ යන්නකෝ loan management එකට. loan management එකේ අපිට වැඩ ටිකක් තියෙනවා. අපි තාම කරේ loan create edit authorize එකයි disbursement request approval එකයි විතරයි. root create root එක අපි කරානේ අතන micro banking එකට ඕන හින්දානේ. ඔව්. හරි. එතකොට micro banking එකේ loan origination follow up එක මට කියලා දෙන්න තියෙන එක. හරි. micro banking එකේට යන්නකෝ චුට්ටක්. ඒකේ ආට එතකොට society එකක් create කරලා edit කරලා authorize කරලා center create center edit member add මේ ටික පුළුවන්නේ. ඉතුරු ටික මම කියලා දෙන්න. ඉතුරු ටිකෙම ලොකු අවුලක් නැහැ. ඊට පස්සේ savings account management එක යොත් යන්නකෝ. savings account එකක් හදන්න දන්නවා edit කරන්න authorize කරන්න හරි. passbook issue එක කරන්න පුළුවන්. ඒකේ බග් එකක් තමයි දැන් තියෙන්නේ. ඒක අතට හදාගත්තාම එකක් නෑ. ඊට පස්සේ term deposit part එක කියලා දෙන්න තියෙනවා. term deposit එක අපි තාම කරලා නෑ. payment management එකට ගියොත් ඒකේ bank check issue කරන්න පුළුවන්, assign and print පුළුවන්, authorization පුළුවන්. නේද? එතකොට එතන clearing එක කියලා දෙන්න තියෙනවා. check assign to branch කරලා තියෙන්නේ. check assign to branch authorization එකත් කරලා තියෙන්නේ. එතනින් පහළට එන්නකෝ. ඔය screen එකේ පහළ. පස්සේ supply registration කරා. reconciliation එක කරලා නැහැ ඒක කරන්න. පස්සේ යට කැලේ තියෙනවා. user administration එකේ user creation ඒ ටික හරි නේද? ඔව්. user කෙනෙක් හදලා යාව lock කරලා role එකක් හදලා role permission දීලා මේ ඒ ටික කරානේ නේ. හ්ම්. ODSOD දාන්න දන්නවා. ඒ ටික අවුලක් නැහැ. ඒතකොට අර ලොකු processes විදියට තව කියලා දෙන්න තියෙනවා term deposit එකයි loan වල settlement යන කොටසයි. එහෙම වුණොත් ප්‍රබුද්ධ දැන් මට මේ ඉතුරු දවස් 3 ඔයාට කරන්න බැරි වෙයි මොකද මම ඔෆිස් යන හින්දා. හරිද? එහෙම වුණොත් දැන් ওই මම අද දැන් සමර එකක් විදියට කියාගෙන ගියානේ ටිකක් දේවල් ටිකක්. එතකොට ඔයා ඔය දවස් 3 පොඩි ප්ලෑන් එකක් හදාගෙන ඒ 3 හොඳට පොලිෂ් කරගන්න බලනවද? ඒ කරපු ටික. ආපහු කරලා කස්ටමර් කෙනෙක් හදලා ඊට පස්සේ යූසර්ස්ලා හදලා roles හදලා savings accounts හදලා එතකොට දැන් ඔය account facility එකේ අපි ගත කරපු ටික hold කරලා ඊට පස්සේ hold එක authorize කරලා ඊට පස්සේ fund transfers කරලා ඒ check process එක ගිහිල්ලා ඊට පස්සේ මයික්‍රෝ බැංකින් එකෙන් societies හදලා ඒගොල්ලොන්ගේ මේ attendance mark කරලා ඒ ටික පොඩ්ඩක් ඔයා කරලා බලනවද? දැන් අපි කරපු ටික ඇත්තටම මෙච්චර දවසක් ඒ ටික ඔක්කොම මං කියන්නේ ආපහු මේ දවස් 3 ඔයා මොකක් හරි දැන් හෙට දවසේ මේ ටික කරනවා අනිද්දාට මේ ටික කරනවා ෆ්‍රයිඩේ මේ ටික කරනවා කියලා ප්ලෑන් එකක් හදාගෙන අපි ආපහු මුලින් ඉඳලා ඒ ටික කරලා බලමුද? ඔව්.
එතකොට ඔයාට ටිකක් අර කන්ෆියුස් වෙන තැන් අමතක වෙන තැන් ඒ ටික පොඩ්ඩක් මෙයා වෙනවනේ. ඔයාට ඒ කරනකොට අමතක වෙනවා නම් ඔයා මොකක් හරි නෝට් බුක් එකක හරි හදාගන්න නැත්නම් වර්ඩ් එකක හරි දාගමු. මෙතනින් කොතනටද යන්නේ මෙතනින් මොකද්ද කරන්නේ එහෙම කියලා. මේක මේ සිස්ටම් එක දෙකට වෙන් වෙච්ච එකක් නෑ නේද? නෑනේ. දැන් මේක බැංක් එකටයි මයික්‍රෝ මේකටයි ඔක්කොටම එකන්නේ මේ තියෙන්නේ. ඔව්. එහෙම එකක් නෑ. එහෙම තිබ්බනම් ලේසි චුට්ටක්. මට අනිත් එක තමයි බලන්න ඕනේ දැන් අපිට මේක මයික්‍රෝ ෆයිනෑන්ස් මොකක් හරි කම්පැනි එකක් දෙනවා නම් එතනදී ඒගොල්ලොම මේ බැංක් account එකක් ඕපන් කරගන්නේ. ඔව් ඒගොල්ලෝගේ බැංක් account හදනවානේ අපි. ඔව්. ඔව්. අන්න ඒක චුට්ටක් බලා ගන්න ඕනේ. මම එදා account එක උත් හැදුවා මට ඒත් එක චුට්ටක් පැටලෙනවා. ආහා. ඒ කියන්නේ තමන්ගේම එකක වෙන මට මයික්‍රෝ ෆයිනෑන්ස් එකක් තියෙනවා. මට තියෙනවා සම්පත් බැංක් එකෙත් account එකක්. ඔව්. එතකොට අපි යන්නේ බැංක් බ්‍රාන්ච් ක්‍රියේට් එකට. සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ. මුලින්ම බැංක් එක හදාගෙන ඉන්න ඕනේ. මේ බ්‍රාන්ච් එකමවත් මොකද? ඒ බ්‍රාන්ච් කියලා කියන්නේ මට තියෙනවා මහරගමත් බ්‍රාන්ච් එකක් තියෙනවා කඩවතත් බ්‍රාන්ච් එකක් තියෙනවා. මයික්‍රෝ ෆයිනෑන්ස් එකේ බ්‍රාන්චස් මේ බ්‍රාන්ච් එක නෙවෙයිනේ එතන තියෙන්නේ. නෑ. ඔය බැංක් බ්‍රාන්චස් කියලා කියන්නේ මම ඕන මට තියෙනවා වෙන වෙන බැංකු මගේ සේවිංස් තියෙන. ඒ ටික තමයි ඔය බැංක් ඇන්ඩ් බ්‍රාන්චස් කියලා කියන්නේ. our branches කියලා කියන්නේ මට තියෙනවා ශාඛා. තව ශාඛා. අහරගම තියෙනවා, කඩවත තියෙනවා, බදුල්ලේ තියෙනවා. අන්න එහෙම. හ්ම්. මම බලන්නම් එහෙමුණොත්. ඔයා චුට්ටක් එහෙම වුණොත් දවස් තුනට පොඩි ප්ලෑන් එකක් හදා ගන්නවද? ආ. දැන් මං අද කරපු ඔයා ඉස්සලා මෙහෙම කරන්න. Excel එකක් අරගෙන ඒ Excel එකට දාගන්න මම කරපු හැම ස්ක්‍රීන් එකක්. හරිද? ඔය ටයිල් එකේ නම දාගන්න. account customer create, customer edit, customer authorize. එහෙම දාගන්න. එතකොට ඔයා ළඟ ලිස්ට් එකක් තියෙනවනේ ඔයා මොන ස්ක්‍රීන්ස් ටිකද බලන්න ඕනි කියලා. ඊට පස්සේ ඔයා හෙට අනිද්දා ඉන්න අනිද්දා දවස් 3 ඔක කඩා ගන්න. මං අද මේ ස්ක්‍රීන්ස් ටික බලනවා හෙට මේ ස්ක්‍රීන්ස් ටික අනිද්දාට මේ ස්ක්‍රීන්ස් ටික. ඒතර ඔයාට මගේ ඇරෙන්නෙත් නෑනේ. ඔයා එහෙම පොඩ්ඩක් Excel එකක් හදා ගන්නවද ප්‍රබුද්ධ? එන්ක්වයරි එකේ මොනවද ඔයා බලන්න ඕනේ එන්ක්වයරි ස්ක්‍රීන්ස් ටික එහෙම කියලා. එහෙම ප්ලෑන් එකක් දාගමු. මේ ඊට පස්සේ අපි මන්ඩේ ඉඳලා ආපහු පටන් ගමු. මන්ඩේ නෑනේ මන්ඩේ. අය වෙන්ස්ඩේ නේ. අම්මෝ සතියකින්නේ. කමන්නේ කොහොමද මට මේ මිස්ටර් ශාලි කිව්වා අර මේකේ ෂෝට් වීඩියෝස් හදන්න කියලා. ඒ කියන්නේ